එක නම්බර් 1. එතකොට හමුදාවේ ඉන්න සෙබළුන්ට රණවිරුව කියලා කතා කරන එක හොඳද නැත්නම් සෝල්දාදුව කිව්වහම සෙබළු කිව්වම ඇතිද? අපි කවදා කියවාගෙන නැහැ අපි රණවිරුවෝ කියලා. අපි ඊට ආඩම්බරයෙන් කියනවා අපි සෝල්ජර්ස්ලා. අපි සෙබළු. එතන තමයි අපේ ගෞරවය තියෙන්නේ. අපි රට වෙනුවෙන් කැපවීම කරන්න ඉන්න සටනට යන්න ඉන්න ජීවිතේ පූජා කරන්න ඉන්න සෙබළු වගේ. ඒකන අපිට කවුරු හරි ඔබතුමා සෙබළෙක් නේ කිව්වට අපිට ලැජ්ජා හිතෙන්නේ නැහැ. ඔබ සෙබළෙක් නේ. ඒක ගෞරවයක් නෙමෙයි. දැන් ලෝකේ පුරා සින්දු හිටන් තියනනේ සෝල්ජර්ස්ලා ගැන හදපු මේ විදිය. අයි ලංකාවේ තියෙන සෙබළානේ නේ ඔබ සෙබළානේ නේ. එතකොට ඒක අපහාසයක් මොකුත් නෙමෙයි. ඔය රණවිරු සෙල්ලම පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ. මේ අපිට හිරියාර කරන ගමන් දැන් මට මාව හිරේ දාලා හමුදා මුලස්ථානේ වැඩ කරපු ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා ජේට් සෙසුනිලියෝ ඒ වගේ 35 දෙනෙක් පෙන්ෂන් නැතුව ගෙදර ඇරියා මම යටතේ වැඩ කරපු නිසා. එතන ඊළඟ හමුදාවේ හිටියා මම උසස් සීන් දුන්නා මට තරුණ නිලධාරීන්ගේ හිඟයක් තිබුණා යුද්ධ කරනකොට. දෙක ලුතිනන්ලා. ලුතිනන්ලා. 2000ක හිඟයක් තිබ්බා. අර 25 කණ්ඩායම් අණ දෙන්නේ ඒගොල්ලෝනේ. එතකොට යුද්ධ කරන්න අමාරුයි එහෙම. මොකද ඔය සෙබළු ඕන ප්‍රශ්නයක් ආපු යට ඉස්සෙල්ලම් බලන්න නිලධාරියෙක් ළඟ ඉන්නවද කියලා. තමර ආස්තාලි උඩ පිටියේදී මට කියලා තියෙන සෙබළු ඔෆිසර් කෙනෙක් ඉස්සරහා නැහැ කියලා තියෙනවා. ඒගොල්ලෝගේ ඔෆිසර් වෙඩි වැදිලා ඒ වගේ වෙලාවක. එතකොට ඒ හිගේ පුරවන්න මම මේ නිලධාරියා වෙනුවට වැඩ බලන කට්ටිය හිටිය සමහර තැන්වල සාජන්ලා කෝප්‍රල්ලා. ඒගොල්ලෝ 2000ක් මම දෙකලු තුනෙන් නිලයට උසස් කරා. 2000ක්. ඒගොල්ලෝ තමයි ඇත්තටම යුද්ධේ ඉදිරියෙම ඉඳගෙන සටන් කරලා ඉතාල කැපීමකින් මේක මෙහෙව්වේ. ඒගොල්ලන් තමයි ඉස්සෙල්ලාම ඒගොල්ලෝ තමයි ඉතින් වෙඩිල්ලට පපුව දෙන කට්ටිය. ඒ ගෞරවය. මහින්ද රාජපක්ෂ මාත් එක්ක තියෙන තරහට අර 2000ම සේවා දිගු නැතුව ගෙදර ඇරියා. දීලා තිබිච්ච එක. ඔය ඒගොල්ලෝ නිලධාරීන් හැටියට තරු ඇඳලා. ඔව්. එච්චර කැපකිරීමක් කරපුවා. එච්චර කැපකිරීම අය 2000ම සේවා දිගු දෙන්න නැතුව ගෙදර ඇරියා. හේතුව පරිගැනීම. මම දීපු උසස් වීමෙන්ද. ඒ වගේ නිවට බියගුණු පහත් මිනිහෙක් නේ. ඒ වගේ වැඩ කරනවාද? සේනාධි නායකයා කියන වචනයටත් ලැජ්ජයිනේ. එහෙම යට කරන්නේ උකට සේනාධි නායකයා කියන්න පුළුවන්. මේවා රටේ හුඟක් මිනිස්සු දන්නේ නැහැ. දැන් මම මේවා කිව්වට අර ඔයා කියන අර කාලකන්ණි පුද්ගලයාට මේවා ඔළුවට වදින්නේ නැහැ. නෑ උඩ ඔළුවක් නැහැ. ආයි අවුරුද්දක් විතර ගිහලා ආයෙ කොහෙද හරි ඔවා කුණු ගොඩක් පටලගෙන මොනවා හරි කියනවා. තේරුම් ගන්න උපමාවක් නේ. ඒක තමයි මම කර දැන් රාජපක්ෂලා මෙහෙම ප්‍රතාපවත් ලෙස බැබලනකොට සුදු වෑන් සංස්කෘති මිනි මරනකොට ඒව ඔක්කොම කරනකොට ඒගොල්ලෝ හිටියේ මේසේ යට මේ හැඳ යටටත්